රළ පෙළ කැළඹේ හසඟන විලසේ ලවනට සුදු මුදු පහස ලැබේදෝ රළ පෙළ කැළඹේ හසඟන විලසේ ලවනට සුදු මුදු පහස ලැබේදෝ ඔබ හදවත මා හඳුනාගත්සේ මාහත රළ පෙළ කැළඹේ හසඟන විලසේ ලවනට සුදු මුදු පහස ලැබේදෝ රළ පෙළ කැළඹේ හසඟන විලසේ ලවනට සුදු මුදු පහස ලැබේදෝ ඔබ හදවත මා හඳුනාගත්සේ hello lamai, welcome back to our YouTube channel. ඔන්න ඉතින් ඔයාලා මග බලාගෙන හිටපු ගෝල් බ්ලොග් එක තමයි මම අද අරගෙන ආවේ. ඉතින් චුට්ටක් මේක අරගෙන එන්න පරක් වුණා එඩිට් කරන්න මට ටයිම් තිබෙන්නේ නැති හින්දා ඔන්න කොහොම හරි ඔන්න වලට බ්ලොග් එක අරගෙන ආවා. ඉතින් ඔන්න මේ ට්‍රැවල් එකෙත් අපි දෙන්නත් එක්ක එකතු වෙලා ඉන්නේ අපේ අනිත් කපල් එක මලි අක්කයි සුජි අයියයි. ඉතින් කොහොම හරි අපි දවල් තමයි පිටත් උනේ ගාල්ලේ යන්න. ඉතින් මුලින්ම අපි ආවා කොග්ගල මේ ආමි රෙස්ටොරන්ට් එකට දවල් කෑම ගන්න. මොකද අපි 4 දෙනාම කාලා හිටියේ නෑ. ඉතින් ඒ හින්දා අපි ඉස්සෙල්ලම කරේ පිටත් වුණු ගමම්ම කොග්ගල මේ ආමි රෙස්ටොරන්ට් එකෙන් කෑම ගන්න ආවා. ෆස්ට් ටයිම් තමයි අපි මෙතනින් කන්නේ අපි 4 දෙනාම. එතන view එක මාරම ලස්සනයි. ඉතින් මේ තියෙන රෙස්ටොරන්ට් ඒරියා එක එතන තියෙනවා මෙන්න මේ වගේ ෆ්ලයිට් එකක්. ඉතින් අපේ දෙන්නා කෑම හොඩ කරනකම් මායි මලි අක්කයි තීරණය කරා බීච් එකේ ඇවිදින්න. එතන ලස්සන view එකක් තියෙන බීච් එකක් තමයි ළමයි තියෙන්නේ. ඉතින් අපි ආවා ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් අරගන්න. මොකද අපි දෙන්නගේ ලොකුම රාජකාරිය ඒක තමයි. ඉතින් ඒ දෙන්න කෑම ඕඩර් කරනකම් අපි දෙන්න චුට්ටක් මේ විදියට බීච් එකේ ඇවිත්තා ෆොටෝස් ගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මේ vlog එකම වෙනස් විදිහකට බලන්න අපේ මලි අකගේ YouTube channel එකට ගිහිල්ලා මලි ගර්ල් කියලා තියෙන්නේ. මම link එක දාන්නම් description එකේ ගිහින් බලන්න. ඉතින් ඔන්න බීච් එකේ ඇවිදලා කරලා අපි ඊට පස්සේ අපි දෙන්න ආව මෙන්න මේක ඇතුළට යන්න. කොච්චර මේක දැකලා තිබුණත් මෙතන බහු කරන් ගියත් මේක ඇතුළට ඇවිත් තිබුණේ නෑ. මං අහලා තිබුණා මේක ඇතුලේ ජූස් බාර් එකක් තියෙනවා කියලා. ඉතින් කොහොම හරි ඒකත් බලන්න ආවා. දැන් නම් මං හිතන්නේ ඒක මේන්ටේන් වෙන්නේ නෑ මේ විදියට ස්ට්‍රක්චර් එක විදිහට තියෙනවා ෆ්ලයිට් එක ඇතුළ. ඉතින් මේ විදිහට තමයි ඒක ඇතුළ පේන්නේ. ෆ්ලයිට් එකේ පිටිපස්සට ඉස්සරහට ඇවිල්ලා මේ වීඩියෝ කරන්නේ. කැප්ටන් ඔටෝ පයිලට් රටක් ගියා. ඔන්න ලංකාවට ලෑන්ඩ් කරලා දෙන්න. ඉතින් කොහොම හරි මේ පැත්තේ රවුමක් දාලා අපි ආවා කෑම කන්න. ඉතින් අපේ ඕඩර් එකත් ආවා. ඉතින් කෑම කාලා අපි ඊළඟට ගියේ කැස්බෑව බලන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මෙතනට එන්න. මෙතන තියෙන්නේ මම දැන් කිව්ව ආමි ඒරියා එක තියෙනනේ. ආමි රෙස්ටොරන්ට් ඒරියා එක පහුණු ගමම වගේ තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. මේක කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් ළමයි. මෙතන ටිකට් එක වෙන්නේ රුපියල් 150යි එක්කෙනෙක්ට. ඉතින් ඔයාලට මෙතනට ගියට පස්සේ
එක එක විදිහේ කැස්බෑව බලන්න පුළුවන්. මෙතන ඉන්නේ ළමයි මිනිස්සුන්ගේ වැඩ හින්දා එයාලට එයාලගේ කකුල් අත් ඇස් එතකොට පොලිතීන් ප්ලාස්ටික් කාල එක ලෙඩ හැදුණු විවිධ අසනීප ආබාධ වලට ලක් වෙච්ච කැස්බෑවෝ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙයාගේ ඇස් පේන්නේ නැහැ. ගොඩාක් අය ඉන්නවා කකුල් නැති අත් නැති. ඉතින් පීනන්න අපහසු අය. ඉතින් එයාලව රැක බලා ගන්න මධ්‍යස්ථානයක් තමයි මේක. ඉතින් එතන ගයිඩ්ලා ඉන්නවා මේ වගේ ෆොරිනර්ස්ලා එහෙම ඇවිල්ලා ගොඩාක් එතන බලනවා. ඔයාලට පේනවා ඇති මෙයාලගේ සමහර අයගේ කකුල් නැහැ. ඉස්සරහා කකුල් ඒව නැහැ. පේනවනේ මෙයාගේ හිමත් නැහැ. මෙයා තමයි මෙතන ඉන්න වයසකම කැස්බෑව. මෙයාට අවුරුදු 156ක් වගේ මට මතක. ඉතින් කොහොම හරි එතන ඉන්න අය ලස්සනට මෙයාලා ගැන විස්තර කරලා දෙනවා. ඉතින් මේ ඉන්නේ චූටි කැස්බෑ පැටව්. මෙතන කැස්බෑ බිත්තර සංරක්ෂණය කරනවා. මේ විදිහට පැටවුන්ව බලා ගන්නවා. ඉතින් ගොඩාක් දේවල් මෙතන වෙනවා. මං හරිම ආසාවෙන් හිටියේ මෙන් කෙනෙක් අල්ලන්න. ඇත්තම කිව්වොත් එතන අල්ලන්න දෙන්නේ නැහැ. මම මේ හොරාට තමයි අල්ලන්නේ. ආසාව වැඩි කමට ඒ වුණාට අපිට එපා කිව්වට ළමයි ෆොරිනර්ස්ලා ඕන තරම් අල්ලනවා අපි දැක්කා. ඉතින් කොහොම හරි මගේ ආසාවත් මං හොරාට ඉෂ්ට කරගත්තා. ඉතින් ඔයාලටත් මෙතනට ඇවිත් බලන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි කෙලින්ම ආවේ ගෝල් වලට. ඉතින් ගෝල් ටවුන් එකට ඇවිල්ලා අපිට ඕන කරන බඩු වගේක් ගන්න තමයි අපි මේ ඇවිත් ඉන්නේ. ඉතින් මේ මොනවද ගන්න කියලා බ්ලොග් එකේ ඉස්සරහට ඔයාලට බලන්න පුළුවන්. ඊට පස්සේ අපි ආවා ෆුඩ් සිටි එකට. අද අපි පික්නික් ඩේට් එකක් තමයි ආවේ. ඉතින් අපේ පික්නික් එකට ඕන කරන කෑම ටික ගන්න තමයි අපි ෆුඩ් සිටියට ආවේ. ඉතින් අපි මේ වගේ එක જાතියේ කෑම ගත්තා. අපේ මලියක මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නේ මොන ටිපි ටික එකද ගන්න කියලා. වර්ග 3-4ක් අතේ වදාගෙන ඉන්නවා. එකක් ගන්නේ කොහොමද කියලා හිතා ගන්න බැරුව. ඉතින් ඔන්න අපිට ඕන බඩු ටිකත් අරගෙන අපි ගෝල් වල ඇවිදින්න ආවා. ඉතින් අපිට ටයිම් වැඩි ළමයි කොටුවට යන්න. ඒ හින්දා අපි ධර්මපාල පාක් එකට ආවා. ඇත්තම කිව්වොත් ඒකේ ඇවිදින්න ටිකක් ඉරිදා දවසේ හරි අමාරුයි. මරේ අයියා. ඔය මිනිහ යන්න බෑ ලැජ්ජයි බා. යන තර නිකන් නයි ගුරු. නෙමෙයි මොකද්ද කරන්න කියන්නේ? මෙන්න අම්මලාට පෙන්නන්න වීඩියෝ. ඉතින් ළමයි ඇත්තටම ධර්මපාල පාක් එකේ ඇවිදින්න ගිහලා හරිය අසරණ වුණා අපි 4 දෙනා. ඉතින් ඊට පස්සේ අපි ආවා මෙන්න මේ පාලම තියෙන පැත්තට. ඉතින් අපි මෙතනත් ඇවිදලා කරලා ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් අරගත්තා. ඉතින් අපිට තාම ටයිම් වැඩි. ඉතින් අපි මොනවද කරන්නේ කොහෙද යන්නේ කියලා කල්පනා කර තමයි හිටියේ. ඉතින් මෙතනත් වීව් එක මාරම ලස්සනයි. ඊට පස්සේ ඔන්න අපි කට්ටිය කතා වුණා ජංගල් බීච් එකට යන්න උණවටුනේ. ඉතින් මෙතන ඉඳන් පොඩි දුරක් තියෙන හින්දා අපි කට්ටිය ආවා උණවටුනේ ජංගල් බීච් එකට. ඉතින් ෆස්ට් ටයිම් තමයි මායි සුදුයි නම් ජංගල් බීච් එකට එන්නේ. හැබැයි අපේ අනිත් කපල් එක නම් ඊට කලින් ඇවිත් තියෙනවා. ඉතින් ඒ දෙන්න කිව්ව එතන හොඳයි ලස්සනයි කියලා. ඉතින් ඒ හින්දා අපිත් ගිහින් නැති තැනක් හින්දා ඔන්න අපි ආවා උණවටුනේ ජංගල් බීච් එකට. ඇත්තටම යන්න තියෙන පාර ටිකක් අමාරු පාරක්. ටිකක් අමාරු කියන්නේ මේ වගේ හේදිගෙන ගිහිල්ලා ඒ වගේ දේවල් හින්දා ඒ උනාට ඒ view එක මාරම ලස්සනයි. ඒකේ නමටම හරියන්න කැලයක් මැදින් මෙන්න මේ විදිහට තියෙන්නේ. ඉතින් ඔන්න අපි ආවා ජංගල් බීච් එකට. මාරම ලස්සන view points ගොඩාරියක් තියෙනවා ළමයි එතන. ඉතින් මේ තියෙන්නේ මං ආසම වුණු ලස්සන view point එකක්. ඉතින් මෙතන ගොඩක් ලස්සන වීඩියෝස් ෆොටෝස් අපි ගත්තා. මාරම ලස්සනයි. ඉතින් ඔන්න අපිට කොටුවට යන්න ටයිම් ඇති කියලා හිතුණු හින්දා එතනට වෙලා කයියක් දාන් ඉඳලා අපි ආපහු ආවා කොටුවට යන්න. ඉතින් ජංගල් බීච් එකට ටිකක් ඇතුළට පයින් යන්න දෙනවා ගොඩක් මහන්සි. ඒ හින්දා අපි මේ විදිහට දොඩම් බිව්වා. ඊට පස්සේ අයිස්ක්‍රීම් උත් අරගෙන කෑවා ළමයි. ඔන්න ඊට පස්සේ අපි ආවා ගෝල් වලට. ඉතින් ඔන්න ආපහු
දැන් අපි යමු කොටුව ඇතුළට. මාර්ම ලස්සන සන්සෙට් view එකක් තියෙනමයි. එන්ජොයි කරන්න වටිනවා. ඒ සන්සෙට් view එකටම හරියන්න එතන පොයි කෙනෙක් වයලින් ප්ලේ කරන මාර්ම ලස්සනට මියුසික් ප්ලේ කරායා. ඉතින් ඒ වයිබ් එකත් එන්ජොයි කරන ගමන් අපි ගියා සන්සෙට් එක බලන්න. ඉතින් ඔයාලට පේනවනේ මාරම ලස්සන සන්සෙට් view එකක් තමයි ළමයි මෙතනට තියෙන්නේ. මම ෆස්ට් ටයිම් තමයි ගාලු කොටුවේ මේ හරියට ආවේ. ඕන තරම් ගාලු කොටුවට ඇවිත් ගිහින් තිබුණාට මම මේ හරියට ආයේ ෆස්ට් ටයිම්. මං හිතන්නේ පොඩි කාලේ ඇවිත් ඉන්නවද නැද්ද කියලා මට එහෙම ලොකු මතකයක් නැහැ. කොහොම හරි මතක ඇති කාලෙක මම මෙතනට ආව ෆස්ට් ටයිම්. මාරම ලස්සනයි. ඇත්තටම මානෝ පාරක් ගහන්න කියාපු තැන මෙතන. ඉතින් ඇත්තටම ලස්සනයි. ඇවිත් නැති අය ඇත්තටම එන්න ගාලු කොටුවට මේ සන්සෙට් view එක එන්ජොයි කරන්න. ඉතින් අපි අපේ පික්නික් ඩේට් එක සෙට් අප් කරගන්න තැනක් හොයාගත්තා. මෙන්න මේ ලස්සනම ලස්සන ඒරියා එකේ තමයි අපි කට්ටිය අපේ පික්නික් ඩේට් එක සෙට් අප් කරන්න හදන්නේ. චුට්ටක් ලැජ්ජාවෙන් හිටියේ මුලින් මොකද වටපිටාවේ කට්ටිය හින්දා. ඒ වුණාට අපි හිතුවට වැඩිය ලස්සනට අපේ වැඩේ අපිට කරගන්න පුළුවන් වුණා. ඉතින් මේ විදිහට තමයි අපේ පික්නික් එක අපි ඕගනයිස් කරගත්තේ. ඉතින් ජීවිතේ තිබුණු ලොකු ආසාවක් ගොඩක් ආසාවෙන් හිටියේ මෙහෙම ගමනක් එන්න. ඉතින් හිතුවට වැඩිය ලස්සනට අපේ වැඩේ අපි කරා කියලා මම හිතනවා. ඉතින් මම ආයෙත් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මේ vlog එක බලන ඔයා අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවොත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ඔයාලටත් මේ වගේ ලස්සන පික්නික් එකක් එන්න අයිඩියා එකක් ඕන නම් ඔන්න අපේ වීඩියෝ එකෙන් ඔයාලට ගන්න පුළුවන් චූටි අයිඩියා එකක්. කොයි විදිහටද මොන වගේ දේවල්ද පික්නික් එකට අරගන්නේ කියලා. ඉතින් මෙතනිනුත් දේවල් බලලා ඔයාලත් අලුත් අයිඩියාස් එකතු කරගෙන ඔයාලගේ ලස්සන ගමනක් යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔන්න අපේ පික්නික් එක arrange කරගෙන ඉවරයි. දැන් අපි කරන්නේ ඉතින් මේ අපි ගෙන ආපුවා කණ එක. ඇත්තටම ගොඩාක් දේවල් අපි එතන කතා කරා. ගොඩක් hina වුණා. ගොඩාක් විනෝද වුණා. අපේ පරණ දේවල් අපි ඉස්සරහට කරන්නේ මොනවාද? අපි ආපහු කොහෙද යන්නේ? ওই වගේ ගොඩාක් දේවල් අපි කතා කර view එක enjoy කරා. ලස්සන sunset view එකක් තිබුණා. ඉතින් ඒකත් එන්ජොයි කරලා ළමයි සන්සෙට් view එක විතරක් නෙමෙයි බලන්න තිබුණේ අහස පිරෙන්න එක එක විදිහේ ලස්සන සරුංගල් ගොඩාරියක් තිබුණා. තනිකරම සරුංගල් වලින් අහස පිරලා තිබුණේ. ඔයාලට පෙනේ මේ වීඩියෝ එකේ තනින් තනදී අපි උඩ බලනවා. එතකොට ඔයාලටත් මේ අහස පේන හරියදී පෙනෙයි. ලස්සන සරුංගල් ගොඩාරියක් තිබුණා ගාලු කොටුවේ. ඇත්තටම ලස්සන vibe එකක්. ඒක වෙනමම ලෝකයක් විදිහට තමයි තිබුණේ. ඉතින් අපි රෑ වෙනකම් කළුවර වැටිලා අපි ඉන්න තැන පේන්න නැති වෙනකම්ම මෙතනට වෙලා කකා බිබී ලොකු කයියක් දාගෙන හොඳටම අපේ පික්නික් එක එන්ජොයි කරා. ඇත්තටම මතක් කරන්න පුළුවන් දවසක් විදිහට අපේ ජීවිතවලට ඒ දවස එකතු වුණා කියන්න පුළුවන්. ඉතින් ඔන්න ওই විදිහට අපේ පික්නික් එක ඉවර කරගෙන කළුවර වුණු හින්දා ළමයි අපි අපේ පේන්ටින් එක කරේ නෑ. හේතුව මොකද වතුරත් නෑ අපිට අත් සෝදන්න. ඉතින් ඊට පස්සේ මං හිතන්නේ දවස් 2කට විතර පස්සේ අපි කට්ටිය ආපහු මේ විදියට සෙට් වෙලා අපේ පෝට්‍රේට් පේන්ට් එක කරා. ඉතින් මේකත් අපි ගොඩක් ආසාවෙන් කරන්න බලන් හිටපු වැඩක්. ඉතින් එදා ඒක කරගන්න බැරි වුණාට ඔන්න කොහොම හරි දවස් 2කට පස්සේ අපි අපේ පේන්ට් එක මේ විදිහට කරා. ඉතින්
මාරම ලස්සනයි. හරිම ආසයි හිතුණා මේක දැක්කට පස්සේ. ඉතින් ඇත්තටම හිතුවේ නෑ මේ විදිහට ලස්සනට මේක එයි කියලා. ඉතින් කොහොම හරි මේ තියෙන්නේ අපි දෙන්නගේ පේන්ට් එකේ ෆයිනල් ලුක් එක. ඉතින් හරිම ආසාවෙන් අපි මේක කරේ. ඊට පස්සේ අපේ මලි අක්කයි සුජි අයියත් මේ විදිහට එයාලගේ පේන්ට් එකක් කරා. ඉතින් අපේ පික්නික් එකේ ලස්සනම ලස්සන ආදරණීය මතකයක් විදිහට තමයි අපි මේ වැඩේ කරේ. ඉතින් ඔය විදිහට ලස්සන පේන්ට් එකක් කරලා රසම රස රෑකෑමක් හදාගෙන කාලා අපේ දවස එන්ජොයි කරලා ඉවර කරා. ඉතින් මේ විදිහට තමයි අපේ ගෝල් vlog එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම subscribe කරන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. Thank you for watching. Bye bye.